ලංකාවේ පසුගිය කාලයේ තීච්ච ආර්ථික අවපාතය හේතුවෙන් දහසක් බලාපොරොත්තු ඇතිව ඔබ විදේශගත වුණේ යම්කිසි මුදලක් උපයලා තමන්ගේ පවුල නරත්තු කරන්න හිතාගෙන. රටේ අනාගතය හොඳ වෙන්න කියලා හිතාගෙන 2024 දී ඔබ ජාතික ජන බලවේගය බලයට පත් කරනවා. පත් කළ අපේක්ෂා කරනවා පොහොසත් රටක් ලක්ෂණ ජීවිතයක් ලබා දෙයි කියලා. අපි බැලුවාම පසුගිය බදු යෝජනා තුළ මේ රජය යෝජනා කරනවා විදේශ විනිමයෙන් ඔබ උපයන ආදායමට 15%ක බද්දක් අය කරන්න. ඒක 2025 අප්‍රේල් මාසේ 1 වෙනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. මේ සම්බන්ධව බොහෝ දෙනා කතා බහට ලක් කරනවා. නමුත් වැරදි විදිහට මත ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ නිසා අපි හිතුවා මේ ටැක්ස් ඉන්සයිට් එපිසෝඩ් එක තුලින් මේක निराකරණය කරන්න. ඔබ විදේශ ශ්‍රමිකයෙක් නම් විදේශගත වෙලා ආදායමක් උපයනවා නම් එහෙනම් මේ වීඩියෝව ඔබ වෙනුවෙන් රැඳිලා සිටින්න අපි සාකච්ඡා කරමු ඔබ විදේශගත වෙලා ඉමිග්‍රන්ට් වර්කර් කෙනෙක් හැටියට උපයන ආදායම මත මේ 15%ක ඩොලර් බද්ද ගෙවන්න ඕනද කියන එක. මේ වීඩියෝට ලයික් එකක් දාන්න, අනිත් අයගේ දැනගැනීම සඳහා ෂෙයා කරන්න, ඒත් එක්කම channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් අපි යමු සාකච්ඡා කරන්නට ඔබ විදේශගත වෙලා උපයන ආදායමට 15%ක බද්ද ගෙවිය යුතුද කියන එක. ශ්‍රී ලංකා මහා බැංකුව කියන විදිහට 2024 දී ශ්‍රී ලංකාවෙන් පුද්ගලයින් 3,12,000කට අධික ප්‍රමාණයක් විදේශගත වෙලා ඩොලර් බිලියන 6.57ක් ලංකාවට ගෙනහලා තියෙනවා. ඉතින් මෙතනින් 80ක් පමණ දෙනා විදේශගත වෙලා තියෙන්නේ ස්කිල් සහ සෙමි ස්කිල් කැටගරිය. 20ක් වගේ තමයි වෘත්තිකයන් හැටියට විදේශගත වෙලා ලංකාවට මුදල් ගෙනහලා තියෙන්නේ. රජය 2025 දී බලාපොරොත්තු වෙන විදේශ ශ්‍රමිකයන් ලංකාවට එවන ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 7ක් වෙයි කියන. අපි බලන්නට ඕන මේ එවන මුදල් බද්දට යටත් වෙනවද කියන එක. ඒක තමයි අපේ ප්‍රධාන කාරණය. ඉතින් මේ වෙනකොට රජය විසින් දේශීය ආදායම් සංශෝධන කෙටුම්පත ගැසට් කරලා තියෙනවා. අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒක නීතියක් බවට සම්මත වුණාන් පස්සේ මේ නීතිය ක්‍රියාත්මක වෙන්නට නියමිතයි 2025 අප්‍රේල් මාසේ 1 වෙනිදා සිට. සංශෝධන කෙටුම්පතේ වගන්ති අංක 3 මගින් සංශෝධනය කරන්නට යනවා 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත. මේ පනතේ උපලේඛන අංක 1 මේ තුල තමයි මේ කරුණ අන්තර්ගත වෙලා තියෙන්නේ. එතනදී රජ්‍ය බලාපොරොත්තු වෙන යම්කිසි තැනැත්තෙක් ශ්‍රී ලංකාව තුල ඉඳලා විදේශයකට සේවය සපයලා විදේශ විනිමය තුලින් ආදායම උපයනවා නම් ඒත් එක්කම විදේශ මූලාශ්‍රයකින් ආදායමක් උපයනවා නම් ඒ උපයන ලද ආදායම බැංකු ක්‍රමය හරහා ලංකාවට ගෙනහලා තියෙනවා. ඒ මත 15%ක බද්දක් අය කරනවා. මෙතනදී වැදගත් කාරණය තමයි ඔබ විදේශගත වෙලා මේ ආදායම උපයන. දොර විදේශගත වෙලා තමයි ඔබ සේවය සපයන්නේ. දොර රැකියාවට ගිහිල්ලා ඔබ උපයන මේ මුදල මේ 15% බද්දට යටත්ද නැද්ද කියන කාරණය පිළිබඳ අපි විග්‍රහ කරලා බලන්නට ඕන. මේ විග්‍රහ කරන්න යනකොට අපිට වැදගත් වෙන කාරණය තමයි 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත තුල අන්තර්ගත නීතිමය කරුණු. ඉතින් ඒ නිසා තමයි අපි හැමතිස්සෙම පවසන්නේ ඔබ වෘත්තීය බදු උපදේශකයෙක් ලබා දෙන බදු උපදෙස් අනුව ක්‍රියා කරන්නට ඕන. මොකද බදු නීතිය නොදැන බදු සම්බන්ධ කතා කරන්න යනකොට ඔවුන් වැරදි උපදේශක් ලබා දෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි තරම මේ ටැක්ස් ඉන්සයිට් තුලින් ඔබව දැනුවත් කරන්න උත්සාහ ගන්නේ ඔබට බදු නීතිය මොන ආකාරයටද බලපාන්නේ කොහොමද ඔබ ඔබගේ බදු සැලසුම සකස් කරගන්නේ කියන. ඉතින් මූලික වශයෙන්ම ඔබ දැනගන්න ඕන මෙන්න මේ කාරණා කීප. යම්කිසි පුද්ගලයෙක් ලංකාව තුල බදු ගෙවන්න ඕනේ නම් මොනවාද බලපාන කාරණා? කාරණා දෙකක් බලපානවා. එකක් තමයි වාසිකභාවය, අනිත් එක තමයි ආදායම් මූලාශ්‍රය. වාසිකභාවය ගත්තාම ඔබ ශ්‍රී ලංකාව තුල බදු ගෙවන්න නම් ශ්‍රී ලංකාවේ වාසික පුද්ගලයෙක් විය යුතුයි. දෙවැනි කාරණය ඔබට ශ්‍රී ලංකාව තුල ආදායම් මූලාශ්‍රයක් තිබිය යුතුයි. ඒතර මේ ආදායම් මූලාශ්‍රයෙන් ශ්‍රී ලංකාව තුල ඔබ ආදායමක් උත්පාදනය කළ යුතු වෙනවා බදු ගෙවන්නට නම්. අපි මේක පැහැදිලි කරගත්තොත් එහෙම මොකක්ද මේ වාසිකභාවය කියන්නේ? 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 69 වන වගන්තියේ අනුච්ඡේදය තුල මෙන්න මේක පිටසර කරනවා. මේ වගන්තියට අනුව ඔබ යම්කිසි අවස්ථාවක ශ්‍රී ලංකාව තුල වාසික පුද්ගලයෙක් වෙන්න නම් ශ්‍රී ලංකාව තුල දවස් 183කට වඩා ජීවත් වෙලා ඉන්නට ඕන. ඒතර භෞතිකව ඔබ ශ්‍රී ලංකාව තුල දවස් 183කට වඩා ඉන්න ඕන. එහෙනම් ඔබ ශ්‍රී ලංකාව තුල වාසික පුද්ගලයෙක්. ඒ වාසික පුද්ගලභාවය ලැබෙනකොට ඔබට ලෝකෙ කොහේ වුණත් ආදායමක් උත්පාදනය වුණා නම් ඒ තුලින් ලැබෙන ආදායම මත ලංකාවේ බදු ගෙවන්නට ඕන. පළවෙනි කාරණය. දෙවෙනි කාරණය. ඔබට ලංකාවේ ආදායම් මූලාශ්‍රය තියෙනවා. ඔබගේ රැකියාව ලංකාව තුල තියෙන්න පුළුවන්. ඔබගේ තැන්පතු ආදායමක් ලංකාවෙන් එන්න පුළුවන්. ඔබට කුලී ආදායමක් ලංකාවෙන් එන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබගේ ව්‍යාපාර කටයුත්තක් ලංකාවේ තියෙන්න පුළුවන්. මේ තුලින් ඔබට යම්කිසි ආදායමක්
ලංකාවේ තියෙන ආදායම් මූලාශ්‍රයකින් උත්පාදනය වෙනවා. ඒ වෙලාවේදී ඔබ ඔබේ ආදායමට බදු ගෙවන්නට ඕන. ඒක තමයි ප්‍රධානම කාරණය. ඔබ ලංකාවේ වාසික පුද්ගලයෙක්ද? ඔබ විදේශගත වෙලා රැකියාවක් කරනවා. එහෙනම් දේශීය ආදායම් පනත තුළ කියනවා යම් කිසි අවස්ථාවක මාස 12ක් කාලයක් ගත්තාම ඒ කාලය තුල දවස් 183කට වඩා ඔබ ලංකාවෙන් පිටව හිටියා නම් ලංකාවෙන් බැහැර ගිය අවස්ථාවේ සිටන් ලංකාවේ නිර්වාසික පුද්ගලෙක් වෙනවා. වාසික භාවය නැති වෙලා යනවා. ඔබ වාසික පුද්ගලෙක් නෙවෙයි. එහෙනම් ඔබට බදු ගෙවන්න අවශ්‍යද? මෙතනදී වැදගත් වෙන ප්‍රධානම කාරණය තමයි ඔබ ශ්‍රී ලංකාව තුළ වාසිකද නැද්ද? ඔබගේ ආදායම් මූලාශ්‍රය ශ්‍රී ලංකාව තුළ තිබෙනවාද නැද්ද කියන. ඒක මත තමයි ඔබගේ බදු ගෙවන එක තීරණය වෙන්නේ. ඒ නිසා අපි මේ අනුව බැලුවාම අපිට හැඟෙන ප්‍රධානම කාරණය තමයි ඔබ මේ වෙනකොට ලංකාවෙන් බැහැර ගිහිල්ලා ඉතර දවස් 183කට වඩා ලංකාවෙන් පිට ඉන්නේ. ඒ නිසා ඔබ විදේශ රැකියාවක නියුතු වෙලා ලංකාවට රැගෙන එන මුදල ලංකාව තුල බද්දෙන් නිදහස්. ඒ නිසා ඔබ ඒ මත උපයන කිසිදු මුදලකට ලංකාව තුල බදු ගෙවන්න ඕනේ නැහැ. 2025 අප්‍රේල් මාසයෙන් පසු අය කරන්න යන ඩොලර් බද්දට ඔබේ ආදායම යටත් වෙන්නේ නැත. ඔබ මේ විදේශ විනිමය මගින් තමයි මුදල් ලංකාවට ගියේ. ඒතර විදේශ විනිමය මගින් මුදල් ලංකාවට බැංකු පද්ධතිය හරහා ගෙනහල්ලා විදේශ විනිමය හැටියට බැංකුවල තැන්පත් කළා පොලි මුදලක් උපයන්න පුළුවන්. ඒතර මේ පොලි මුදලත් බද්දෙන් නිදහස් වෙනවා. යම්කිසි අවස්ථාවක ඔබ මේ මුදල් ශ්‍රී ලංකා මුදල් හැටියට ශ්‍රී ලංකන් රුපීස් හැටියට පරිවර්තනය කළා ශ්‍රී ලංකා මුදලින් බැංකු ගත කරලා ඒ තැන්පතු මත පොලියක් උපයනවා නම් ඒ උපයන පොලියට ඔබ බදු ගෙවන්නට අවශ්‍යයි. ඒ බදු ගෙවීම අවශ්‍ය වෙන්නේ ඔබේ වර්ෂයට ලබන ආදායම මිලියන 1.8කට වඩා වැඩි නම් පමණයි. ඒත් එහෙම නැති වුණොත් එහෙම ඔබගේ වර්ෂීය ආදායම පොලි ආදායම රුපියල් මිලියන 1.8කට වඩා වැඩි වුණ නැත්නම් ඒ අවස්ථාවේ ඔබ බදු ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙන්න මේ කාරණයක් ඔබ මතක තියාගත යුතු වෙනවා. ඒ නිසා ඊටම වැදගත් කාරණය තමයි ඔබ බදු ගෙවන්න යනකොට ඔබට ඔබගේ විදේශ ආදායම් මත, ඒ කියන්නේ විදේශ රැකියාවක් කරලා ඒ ලබන ආදායම් මත මොනියම් ආකාරයකින්වත් ශ්‍රී ලංකාව තුල බදු ගෙවීමට ඔබට බදු බැඳියාවක් නැහැ. එහෙනම් ඔබට බදු බැඳියාවක් ඇති වෙන්නේ ඔබ ශ්‍රී ලංකාව තුලින් උපයන ආදායම් මත පමණයි. ඒ නිසා කිසිදු බියකට බියක් කරගන්න එපා. ශ්‍රී ලංකාවට ඔබ විදේශ විනිමය යැවීම තුලින් ඔබට අනිසි බලපෑමක් අනිසි පාඩුවක් සිදු වෙන්නට නැහැ. ඒ නිසා ඔබ ඉදිරියේදී රැකියාවක් කරලා උපයන විදේශ විනිමය බැංකු පද්ධතිය හරහා යවන්නට කටයුතු කරන්න, නීත්‍යානුකූලව යවන්න කටයුතු කරන්න. මොකද ඒ තුලින් ඔබට ඔබගේ ආදායම තහවුරු කරගන්නට පුළුවන් වෙනවා. ඔබට ඔබගේ මූල්‍ය තත්ත්වය තහවුරු කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා ඔබට පාඩුවක් ඇති නොවෙන්නට කටයුතු කරන්න පුළුවන් වෙනවා. හැම විටම වෘත්තීය බදු උපදේශකයෙක් ලබා දෙන බදු උපදෙස් වලට අනුව කටයුතු කරන්නට. ඉතින් එතකොට ඔබට අපහසුතාවයක් නැතුව, ඔබට කිසි ගැටලුවක් නැතුව ඔබගේ බදු ගෙවීම සම්බන්ධව පැහැදිලිව අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔබට යම් කිසි ගැටලුවක් තියෙනවා නම් මේ වීඩියෝට කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් අපේ ඊමේල් ලිපිනය හරහා අපිව අමතන්න. ඔබට යම් කිසි ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුව අපි निराකරණය කරගන්න නිතරම ඔබ සමග සම්බන්ධ වෙලා සිටිනවා. එහෙනම් ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි. සුබ දවසක්.